පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. මේ වගා කරලා තියෙන්නේ තක්කාලි. ඉතින් මේක අපේ තාත්තගේ පොඩි වගාවක්. ඉතින් දැන් නම් තක්කාලි තාම ඉදිරිය නැහැ. ඉතින් චූටි ගැට තමයි තියෙන්නේ. නමුත් අපේ තාත්තා මේක කොටස් 3කට වගේ තමයි තක්කාලි වගා කරලා තියෙන්නේ. ඉතින් තව කොටසක තියෙනවා තක්කාලි 1 2 සාමාන්‍යයෙන් ඉදෙන ඒවා. ඔය බලා ගන්න තියෙන්නේ අපි නම් කියන්නේ බටු කරවිද කියලා. ඉතින් අපි නම් හරිම කැමතියි මේවා. ඉතින් ගොඩක් ලෙඩ රෝගවල් වලටත් හොඳයි. ඉතින් මේ නම් තියෙන්නේ තක්කාලි පොඩි පැල. ඉතින් බලාගෙනම යන්නකෝ. ඔන්න මේ ටිකේ නම් තියෙන්නේ වම්බොටු පැල ටිකක් තමයි මේ ටිකේ නම් තාත් වගා කරලා තියෙන්නේ. ඉතින් ඔන්න දැන් බලා ගන්න පුළුවන් පොඩි අන්නාසි ටිකක්. ඉතින් ඇත්තට මේ හැංගීම නම් වචන වලට විස්තර කරන්න බෑ. කුඩා පැලයක් හිටවලා ඒකෙන් අස්වැන්නක් නෙලනකම් ගහක් පරිස්සමින් බලාගෙන ඉතින් මේ දුරක් යනවා කියන්නේ මෙහෙම ලස්සනට හැදිලා තියෙනවා කියන්නේ ඇත්තටම සතුටක්. මේ තියෙන්නේ මම අර ඉස්සෙල්ලා කඩා ගනිපු තක්කාලි ටික. ඉතින් ඔන්න අපේ බව්වත් ඉන්නවා. ඉතින් මේ දවස්වල රස්නේ වැඩි නිසා එළියටම වෙලා. ඉතින් මෙන්න මේක තමයි තවත් රස කෑමක් ගුණ කෑමක්. ඉතින් ගොඩක් අයට කන්න හම්බ වෙන්නේ නැහැ මේවා බඩු අර කැලෑ බඩු කියලා කියනවා. ඉතින් මම නම් හරිම ආස කෑමක්. ඉතින් මේ නම් තියෙන්නේ තිබ්බටු. ඉතින් තිබ්බටු නම් මේ හැම තැනම හැදෙනවා. ඉතින් අපිට ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් මේ දවස්වල හැමදේම ගණන්. ඉතින් ඒක නිසා ඉතින් ගොඩක්ම අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මෙතනින් මගේ